අපේ මිනි කැම්පර් එකට අපි ඇඩ් කරා පිටිපස්සට සුපිරි අයිටම්ස් ටිකක්. මොකද අපි බඩු ටික ඕගනයිස් කරගන්න. බලමු දේ මොනවද කියලා. මෙතන තියෙනවා අලුතෙන්ම ගහපු කබඩ්ස් දෙකක්. මම ඕපන් කරලා පෙන්නන්නම් ඔයගලන්ට මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. අපිට අවශ්‍ය ප්ලේට්ස්, කටින් බෝඩ්, පෑන්, කෝප්, එතකොට ග්ලාසස්, බකට් එකක් තියෙනවා. ඒත් එක්කම මේ පැත්තේ තියෙනවා අපේ බාබකියු මැෂින් එක, අපේ ඉලෙක්ට්‍රික් ලිපර්, ගෑස් ලිපර්, ඒ හැමදේම මෙතන ඕගනයිස් කරලා තියෙනවා. ඒත් එක්කම ට්‍රැවල් කරද්දී අරගෙන යන්න ලේසි වෙන්න අපි ටේබල් එක මෙන්න මෙතනට ෆික්ස් කරලා තියෙන්නේ. ට්‍රැවල් කරන්න ගිය ගමන් අපි එළියට ගන්නේ ටේබල් එකයි චෙයර්ස් දෙකයි නිසා ඒ දෙක අපි ළඟින්ම තියාගෙන තමයි ඉන්නේ. මෙතන තියෙනවා අපේ මිනි ෆ්‍රිජ් එක. මේක ඇතුලේ ලොකු ස්පේස් එකක් තියෙනවා. අපිට ගොඩක් දේවල් අපිට ඒකේ දාන්න පුළුවන්. මෙතන තියෙනවා අපි අලුතෙන්ම හිතලා ඇඩ් කරපු අපේ බඩු ටික දාගන්න ලාච්චු දෙක. මෙතන තියෙනවා ස්පයිසස්, ටී, කොෆි ඔක්කොම තියෙනවා මෙතන. ඒත් එක මෙතන තියෙනවා අපේ අවශ්‍ය හැඳි, ගෑරපු පිහි ඒ හැමදේම මෙතන තියෙනවා. මෙතන තියෙනවා අපිට කන්න බොන්න උයන්න අවශ්‍ය හැම බඩුවක්ම මෙන්න මේ ලාච්චුවේ දාලා තියෙන්නේ. තාම මේක කම්ප්ලීට් නෑ. තව බඩු ගොඩක් අපිට ගන්න තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි මෙතන ස්පේස් එකක් ඉතුරු කරලා තියෙන්නේ. මෙතන තියෙනවා අපිට vegetables, fruits, එහෙම නැත්නම් මොන හරි දාන්න පුළුවන් විදිහට මේක සෙට් කරලා තියෙන. මේක හෙල්ලෙන්නේ නැහැ. මම ඔයගලන්ට පෙන්නන්නම් මෙතන තියෙන අපේ bottles ටික organize කරලා යනකොට damage වෙන්නේ නැති වෙන්නේ bottles ටික ඔක්කොම මෙතනට අපි rack කරලා තමයි තියෙන්නේ. මෙතන තියෙන අපේ tent එකේ බඩු ඔක්කොම අපි උඩට organize කරලා තියෙන්නේ. මෙතන තියෙන අපිට අවශ්‍ය tissues, dry tissues, wet tissues හැමදේම තියෙනවා. goggles තියෙනවා, අපේ බෝට්ටුව තියෙනවා. අපිට අවශ්‍ය charcoal දර තියෙනවා. අපිට අවශ්‍ය ගිනි මැලයක් එහෙම ගහගන්න පුළුවන්. මෙතන තියෙන අපේ lights, devices ඔක්කොම organize කරලා තියෙන්නේ. ඒත් එක්කම අපේ tent එකේ බඩු, ඒත් එක්කම අපේ බෝට්ටුවේ අත දෙක තියෙනවා. මෙන්න මෙතන අපි ලොකු ස්පේස් එකක් හදලා තියෙන්නේ. අපිට බඩු ගොඩක් මෙතනට දාලා තියෙනවා. ඒත් එක්කම වාහනේ පිටිපස්ස ගොඩක් ඉඩ ඇවිල්ලා තියෙනවා මේ දේ හින්දා. මෙතන තියෙන අපේ කරන්ට් එකට අවශ්‍ය වෙන කේබල්ස් තියෙනවා. පොඩි ටේබල් එක තියෙනවා. ඒත් එක්කම අපේ sanitary purse දෙක තියෙනවා. කාපට් එකක් තියෙනවා. රේන් කෝට් එක තියෙනවා. තව අපේ කුෂන්ස් දෙක තියෙනවා. ගොඩක් දේවල් මේකට දාලා තියෙන එක්ස්ට්‍රා මැට්‍රස් එකක් තියෙනවා. එයා පම්ප් කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන අපි අපේ ෂැම්පෝ, ක්‍රීම්, සන් ක්‍රීම් ඒ හැමදේම ඕගනයිස් කරලා තියෙනවා ගන්න ලේසි වෙන්න. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපිට අවශ්‍ය බඩු ටික ඔක්කොම ඕගනයිස් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ මේ ඔක්කොම අපි හැදුවේ කොහොමද කියලා බලන්න කැමති නම් Life of Com YouTube channel එකේ full video එක තියෙනවා අනිවාර්යෙන් බලන්න. ඒත් එක්කම channel එක subscribe